ඔයා තව කෙනෙක් අතින් හදලා තියෙන ඒ කියන්නේ හෑන්ඩ්මේඩ් දෙයක් සල්ලි දීලා ගන්නකොට ඔයා ඒ ගන්න දෙයට වඩා දෙයක් එතන තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? තව කෙනෙක්ගේ පැය ගානක මහන්සියට තමයි ඔයාගේ වටිනාකමක් දෙන්නේ. තව කෙනෙක්ගේ දවස් ගානක් කැප කරපු නින්දට තමයි ඔයාගේ වටිනාකමක් දෙන්නේ. තව කෙනෙක්ගේ අසාර්ථකත්වයන් 100කට විතර පස්සේ තිබුණ සාර්ථකත්වයකට තමයි ඔයාගේ වටිනාකමක් දෙන්නේ. තව කෙනෙක් ජීවිතේ ගොඩනගා ගන්න කරන උත්සාහයට තමයි ඔයාගේ වටිනාකමක් දෙන්නේ. ඉතින් මට හිතෙන විදිහට ඔයා ඒ සල්ලි දීලා ගන්නේ ඒ භාණ්ඩයම නෙමෙයි. ඒක හදපු කෙනාගේ හදවතයි එයාගේ ආත්මයයි. जा करना है तो प्यार कर जिद पूरी फिर एक बार कर कमले आ